අද නේද වෙසක් පොය? එහා වත්තන පොල් තියෙනවා. අන්ද කඩා ගන්න. කොල්ල මෙහෙට යච්චම්. තාවත් පොල් තියෙනවා. පුළුවන් නම් මට කඩලා දෙන්න. අද පොයි දවසනේ. අනේ කොල්ල විකාර යන්න දු කඩන්නම්කෝ. අද පොයි දවසේම අපේ වත්තේ පොල් කඩන්න ඇවිල්ලානේ. පොරු ටික හොඳ අල්ල ගන්නම්කෝ. ඉවරයි. වත්තේ ඉති කරගෙන. අයි පොල් වත්තේ අයිතිකාරය එනවනේ. අච්චි මෙතන කොල්ලි දුවනා දැක්කද? උදේ මෙතන view එක. හෙලෝ මේ පියදාසද අපේ වත්ත පොඩ්ඩක් සුද්ධ කරන්න තියෙනවා එන්න පුළුවන්ද? සුද්ධ කරන්න ඕනේ. අත බාල ටික සුද්ධ කරන්න. සුද්ධ කළේ නම් මෙන්න මේක පොඩ්ඩක් ඔය තියන්නකෝ. දාහයි 2000යි 3000යි අත්තන සුද්ධ කරා. දැන් සල්ලි ටික දෙන්නකෝ. තියාගන්නකෝ. එහෙනම් ගිහින් එන්න. තේ ටිකක් බීලා මෙයා. මාර වැඩිනේ. වෙනතට රුපියල් 500යි දෙන්නේ. අද 1000ක් දීලා තේත් දෙන්න අහනවා. රුපියල් 1000යි තියෙන්නේ. 3000 විතරයි. අනේ පාරෙන් ගන්න. ඒක තමයි මේ තේත් හැබ්බි. දෙලා තියෙන්නේ. මගේ 3000ත් අරගෙන මගේ සල්ලි වලින්ම මට දුන්නා නේද? ගානේ. අර ඉන්නේ එහා ගෙදර බල්ලෝ දෙන්න. උන් දෙන්නම ලෙව්වනම් හරි. නන් දාන වෙලාව කිට්ටු යන්නෝනේ පන්සල පැත්තේ. මොකද කොල්ලෝ කරන්නේ? මම මේ මාළු බානවා. තාත් ඔය වගේ පව් වැඩ කරන්න තු ඉන්නවද? මේක ඉතින් අපේ රස්සාවනේ. හරි ඒ වෑන් වැඩක් නෑ මට හවසට මාළු ටිකක් ගෙදරට ගෙනත් දෙන්නකෝ. කො සිල් ගන්න ගියට හොඳට සිල් වෙනවා. සීලවති ඔය මං ඉන්න තැන යන්න. මම වෙන දඩ උතන හේත් වෙලා ඉන්නේ. අන්නම්කෝ. දානේ තාම පරක්කු වෙන දානෙට මොනවාද ඉද්දාන්නේ. මේ පාර වැඩක් නෑ පරිප්පුයි සම්බෝලයි දුන්නේ. ඔය තියෙන දෙයක් කාලා බණපදයක් අහලා ඉමු. මාළුව හොයන්න නැතුව. කඩහගෙන ඉන්නකෝ. ඇති අන්තන් සිල්පාරනේ වුණා. ඔය බෙසෙර පුසන කාගේද? මේ මගේ සෙරප්පු දෙක පොඩ්ඩක් හෙව්වා. ඔය කකුල් දෙකේ දාගෙන මොකද්ද? කකුල් දෙකේ සෙරප්පුව තියනනේ මට වැරදුනා. දැන් බොරුවට කියනවා මේ වැරදිලා සෙරප්පු දෙයක් මේ වුණා කියලා. මේ පන්සලක් කියන්නේ එහෙම මේ සෙරප්පු උස්සන්නයි දාන කරන්න යන තැන නෙමෙයි. සිල් අරගෙන තියෙන දෙයක් කාලා මනපදයක් අහලා යන තැන. ඕගොල්ලෝ මේ එන්නේ මේ දාන කන්නයි සෙරප්පු උස්සන්නයි හොරකම් කරන්නයි නේ. අන්න එහෙම හොඳින් ඉන්නෝ. ඒක නෙවෙයි පුතේ. ඊළඟ පොයට මොනවද දන්නේ දානෙට දෙන්නේ. ඊළඟ පොයට දානෙත් දෙන්නේද? ඊළඟ පාර දානි හොඳයි වගේ. දැන් මොකද්ද කරන්නේ? එහා ගෙදරින් මේ පන්සල අයියෝ. නෝනා පාත සුද්ධ කරන්න එන්න කිව්වේ. අචම මෙතනින් පොල් අචම පොල්ලත් හොරෙන් දුන්නද?